අද D+TV මధుර වින්දනය වැඩසටහන සමග අප හා එක්වෙන ඔබ සැම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. දුයි 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 පුතා බයි 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 පුතා. ඒ හඬ මතකද? අපි පුංචි කාලේ අම්මාගේ නැනවිලි ගීතයෙන් ආරම්භන ඒ රසවින්දනය පසු කාලීනව අපි විවිධ ප්‍රතිකඩයන් ඔස්සේ ලබා ගැනීමට උත්සුක වෙනවා. මේක චිත්‍ර කලාව වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, සාහිත්‍ය රසස්වාදය වෙන්න පුළුවන්. ඉතින් අද මధుර වින්දන වැඩසටහන සමග එක්වෙන ඔබ සැමට අද සංගීතයේ සුමිහිරි මధుර වින්දනය ලබා ගැනීමට හැකි වෙනවා. අද මේ මధుර වින්දනයේ සමග අපිට ඉතාමත් රසවත් තමාගේ ජීවන අත්දැකීම් මුසු කරගනිමින් අද අපිට දැනුම සමග රසවින්දනය දීමට මියුකුණ පුරවරේ ඉතාමත් වැදගත් විත්තතෙක් අප මැදිරියට අද පැමිණ සිටිනවා. සාමාන්‍යයෙන් මියුකුණේ මැණික් කැට බිහි වෙලා තියෙනවා. නමුත් මේ ඉතාමත් අනර්ග මිනි කැටයක්. නමින් ප්‍රවීණ සාහිත්‍යවේදී නිශ්ශංක විජයමාන්න ගුරුතුමා 1994 තිත්ත සීනි කියන කෙටි කතාව තුළින් ස්වාධීන කෙටි කතා සම්මානය මෙතුමා හිමි කරගන්නවා. ඉතින් මින් නොනවති 1996 දී දල රෙදි හා කසී සල් කියන කෙටි කතාව තුළින් මෙතුමා තවත් සම්මානයන් දිනා ගන්නවා. ඒ වගේම මුවා මැරු සොලමන් කියන කෙටි කතාව තුළින් රාජ්‍ය සම්මාන ලබා ගන්න අතර හඳ පළුව රන් තරුව කියන කෙටි කතාව තුළින් මේ අපේ ලක්දිවේ ශ්‍රී ලංකා භූමියේ සාහිත්‍යවේදියෙකුට හමුවන ඉතාමත් අනර්ග සම්මානයක් වන ස්වර්ණ පුස්තක සම්මානයේද මෙතුමා හිමි කරගන්නවා. ඒ වගේම මේ මෑතක 20යි 25 වර්ෂයේදී මෙතුමා නන් පේරිය කියන කෙටි කතාව තුළින් රජත පුස්තක සම්මානය හිමි කරගන්නවා. ඇත්තටම මෙතුමා මියුකුණ පුරවරයට නිකම්ම නිකක් නෙවෙයි උපදැමූ මැණිකක්. ඉතින් ඔබතුමා පිළිගන්නවා ආයුබෝවන්. ආයුබෝවන්. අද මේ සංගීතවත් කිරීමට අප හා එක්වෙනවා රජරට විශ්වවිද්‍යාලය ඉගෙනුම ලබන උපතින්ම ගායන වාදන දක්ෂතා ඇති සොහොයුරෙක්. කවුද? LAV ෂෙනාල් සොහොයුරා. ඒ වගේම අප දම්බරාව මහාවිද්‍යාලයේම ආදි ශිෂ්‍යෙක් වන සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබාගත් ඒකල තබ්ලා වාදනයේ. ඉතින් ඒ සොහොයුරා අද මధుර වින්දනය වැඩසටහන සමග සහභාගී වෙනවා තබ්ලා වාදනයේ සහයෝගය දෙන්න. කවුද? WM ඉසුරු නිමන්ත සොහොයුරා. ඇත්තටම අපි කැමති මේ ඔබතුමාගේ විස්තර ඔබතුමාගේම හඬින් කෙටි විස්තර කරනවා. 1963 වර්ෂයේ ඉපදිලා මහියංගන ප්‍රදේශයේම ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මම ඈත විද්‍යාලයකට යනවා. පස්සර මධ්‍ය මහාවිද්‍යාලයට. ඊට පස්සේ බණ්ඩාරවල මධ්‍ය මහාවිද්‍යාලයෙන් අනතුරුව විද්‍යා ගුරුවරයෙක් අත්වශයෙන්ම කුෂි විද්‍යා ගුරුවරයෙක් වශයෙන් මම සේවය කරලා සෞන්දර්ය ගුරු විද්‍යාලයට ගොසින්
සෞන්දර්ය ගුරුවරයෙක් වශයෙන් නැවත පැමිණ අනතුරුව ගුරු උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. සේවයෙන් අවුරුදු 40කට පස්සේ ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගිහිල්ලා මේ වෙන විට ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ තමයි මගේ ජීවන විස්තරය. මේ අතරතුර 1993 ඉඳන් 2025 වෙනකොට සාහිත්‍ය කෘතීන් 15ක් පමණ රචනා කරලා තියෙනවා. බොහෝ සාහිත්‍ය කෘතීන් ජාතික මට්ටමේ සම්මාන ලැබුවා ඒවා. 2000 මේ අතරේ මට මතකයි 2007 වර්ෂයේ හොඳම ගීත රචකයාට හිමි සම්මානයක් ලබා ගන්නේ මම විසින් 2007 වසරේ. මෙහෙම අහනකොට මිය ගුණේ මේ තරම් දක්ෂ ගුරුවරු මේ තරම් දක්ෂ කතුවරු ඉන්නවද කියලා හිතෙනවා. ඇත්තටම ලොකු ආඩම්බරයක්. මිය ගුණේ අපටත් රටටත් ලෝකයටත් කොතරම් ආඩම්බරයක්ද. හොඳයි. අපි දැන් ගුරුතුමනි අපේ වැඩසටහනේ රසවින්දනාත්මක හෝරාවට පය තබමු. ඉතින් පළමු ගීතය ගැන කිව්වොත් මේ ගීතය 1946 රේඩි සිලෝනේහි පටිගත කළ ප්‍රථම ගීතය. ඕලු පිපීලා විලලෙල දෙනවා සුදට සුදේ නංගෝ. මේ ගීතය ගීපද රචනය, තනු නිර්මාණය, ගායනය යන තුනම කරන්නේ එක්කෙනෙක්. කවුද? ගරු සුනිල් ශාන්ත මහතා. ඇත්තටම මේ වගේ දක්ෂ ගීපද රචකනේ, තනු නිර්මාණය, ගායනය කියන තුනම කරන්න පුළුවන් අයට අපි කියනවා වාග්ගේයකාර කියන නම හඳුන්වනවා. ඉතින් එතුමා එදා කළ ගායනය අද D+TV මధుර වින්දනයේ වැඩසටහනේ ඉදිරිපත් කරන්නේ නැත්නම් ගීතවත් වෙන්නේ අපගේ ෂෙනාල් චානක සහෝදරයාගේ හඬින්. ඉතින් ඔබටයි මේ ඇරයුම ගීතවත් වෙන්න.
නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ මේවාරගෙන වට පිළිකන්දට යමුකෝ ඉතින් නංගෝ තැන්න මල්ලි මෙහි එනවා යමු යමු හනිකට මාලා ඕලු නෙලාලා මාල ගොතාලා බලදිමු අපි මාලා ඕලු නෙලාලා මාල ගොතාලා බලදිමු අපි මාලා එන්න දියේ බැස මාහා දෙන්න ඔබේ අත මාලා. ඇත්තටම සර් මේ ගීතය අහනකොට අපිට අතීතයට දිව යන්න පුළුවන්. ඇත්තටම අතීත සංස්කෘතිය, අතීත ව්‍යවහාරය මේ ගීතේ නිදාන් වෙලා තියෙනවා නේද? ඔව් මේ ගීතය ගත්තම ලාංකික ගීත සාහිත්‍ය තුල සොයමින් පවත්නා නිර්ව්‍යාජ කටහඬ. එහෙම නැත්නම් ලාංකික අනන්‍යතාවයට හිමි කටහඬ සොයා යෑමේදී හමුණු වඩා වටිනාම ගීතමය තාරකාවක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඒ වගේම මීට අවුරුදු 110කට විතර කලින්, ඒ කියන්නේ 1915 බැද්දලියනගේ දොන් පෙමියානු කියන ওই දකුණු පළාතේ පියෙකුට දාව කුරුගමගේ එංගල්තිනා කියන මවට දාව උපදිනවා දරුවෙක්. ඔහුගේ නම තමයි ඩොන් ජෝසප් ජෝන්. ඩොන් ජෝසප් ජෝන් කුඩා දරුවාට කුඩා කාලයේදීම දෙමව්පියෝ අහිමි වෙනවා. දෙමව්පියෝ අහිමි වුණාට පස්සේ ඔහු රැක බලාගන්නේ ඔහුගේ මිත්තණිය. ඒ අතරේ ඔහුගේ මාමා කෙනෙක් එම්.ජේ. පෙරේරා කියන සංගීතවේදියා ඔහුට උදව් කරනවා. මේ උදව්වත් එක්ක තවත් සංගීතඥයන්ගේ උදව් සමග ඔහු පාසල් දිවිය හමාර කරලා අවුරුදු 18 දී ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි 1940 වෙනකොට, ඒ කියන්නේ ඔහුට අවුරුදු 25 වෙනකොට ඔහු ඉන්දියාවට යනවා ශාන්තිනිකේතනයට. ඒ ශාන්තිනිකේතනයේදී තමයි ඔහුට වඩා වටිනා සංගීතය පිළිබඳව තියෙන ෘතුල ප්‍රදේශය හමුවන්නේ. ශාන්තිනිකේතනයේ කාලයේදී ඔහු දකිනවා මේ වෙනකොට ලංකාවටවත් ඉන්දියාවටවත් දෙකටම නිදහස ලැබිලා නැහැ. ඔහුට පේනවා ඉන්දියානු සංගීතය තුල ඒගොල්ලෝ හොයාගෙන යනවා එකක් තමයි නිදහස පිළිබඳව ප්‍රතිරාවය කරන්නට පුළුවන් ගීත. ඒ කියන්නේ සර් ඒ කාලේ වෙනකොට ශ්‍රී ලංකාව යටත් විජිත රටක්. ඔව් විජිත රාජ්‍යය ලංකාව හිරුණුබසෙන අධිරාජ්‍යයේ එක කුඩා පොදෙව්වක් වශයෙන් තියෙනවා විතරක් නෙමෙයි මේ වෙනකොට පැතිරීගෙන එන ලක්ෂණ ගොඩක් තියෙනවා. එකක් තමයි 1940 වෙනකොටත් සෞන්දර්ය දිහා බලනකොට, චිත්‍ර කලාව දිහා බලනකොට අපිට පේනවා යුරෝපා චිත්‍ර කලාව ලංකාවේ පැතිරෙමින් පවතිනවා. ඒ විතර නෙමෙයි ගීත ගායනයේ පවා යුරෝපීය ඌරුවකින් පටන් අරගෙන තියෙනවා. මෙන්න මේ தත්ත්වයට වෙනස්ස තමයි යුරෝපීය ඌරුවකින් පමණක් නෙමෙයි වෙනත් ගීත සංගීත, නෘත්‍ය සංගීත තිබුණා. නමුත් වඩා කැපිපෙනෙන වෙනසක් ඇති කර ගැනීමට උවමනා කරපු කීප දෙනෙක්ම හිටියා. එක්කෙනෙක් තමයි අපේ ආනන්ද සමරකෝන් මහතා. ජාතික ගී නිර්මාණ. ඔව් ජාතික ගී නිර්මාතෘ. ඒ වගේම සුනිල් ශාන්ත මහතා වගේ ලේඛන ඉතා දීර්ඝයි. ඒ අතර වඩා කැපිපෙනුණු සහ මේ නිර්ව්‍යාජ කටහඬක් තිබුණු
මේකේ දකුණු ඉන්දියානු හින්දුස්තානු මේ උතුරු ඉන්දියානු හින්දුස්තානි සංගීතය වගේම වංග සංගීතය එක සම්මිශ්‍රණය වුණ ඒ හඬ ලාංකීය ඌරුවකින් ගායනා කරන්නට ඔහුට හැකි වෙනවා. ඔහු ඉන්දියාවේ ඉඳන් ආපස්සට එනකොට ඔහු නම වෙනස් කරගන්නවා. ඩොන් ජෝසප් ජෝන් කියන ඔහුගේ නම සුනිල් ශාන්ත බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ වෙනකොට අපි දන්නවා ආරීෂේ නාහුබෝද අලවුසි සැබිහෙල වෙනවා. විල්බර්ට් පෙරේරා අමරදේවයන් බවට පත් වෙනවා. මේ විදිහට නම් වෙනස් වෙන කාල සීමාවක් වඩා සුන්දර සුගම සිංහල නාමකරණයකට පත් වෙනවා ලාංකික කලාකරුවා. ඒ කියන්නේ අපේ රටේ අනන්‍යතාව පෙන්වන්න වෙන්නේ නේද මේ ගුරුතුමනි ඒ විදිහට නම් දාන්න. ඔව් දේශජ අනන්‍යතාවයක් නැත්නම් ලාංකික ස්වරූපය මොකක්ද කියන එක විශේෂයෙන්ම අපිට නිවහල් ජාතියක් වශයෙන් සිංහල විතර නෙමෙයි නිවහල් ලාංකික ප්‍රවාහයක් වශයෙන් කොහොමද මේ දේ ගොඩනංවන්නේ කියන එකට මුල් පහන් දැල්වීමක් සිදු කරනවා මේ සියලු දෙනාගෙන්. එතකොට අපි ඔව් යමු මේ ගීතය දෙස පොඩ්ඩක් අපි නැවත පොඩ්ඩක් අර ස්ථායි කොටස මේ ගීතේ පුරා අපිට පේනවා එහෙම වෙන් කරන්නට බැරි ස්ථායි අන්තර අතර අපි ඕලු පිපිලා කියන කුඩා කොටසක් අපහු ගායනා කරමු. ඕලු පිපිලා විරලෙල දෙනවා සුදට සුදේ නංගෝ ඕලු නෙලාලා මාල ගොතාලා වෙන්නද සුදු නංගෝ එන්නදී වැසමා දෙන්න ඔබේ අතමාලා ඕලු නෙලාලා මාල ගොතාලා පළදිමු අපි මාලා ඕලු නෙලාලා මාල ගොතාලා පළදිමු අපි මාලා. හරි දැන් මේ ගීතයේ දේශ බලන්න අපිට තියෙන වාස්තවික පරිසරය නෙමෙයි මේ ඕලු පිපිලා වෙල්ලලෙල දෙනවා කියන්නේ. අපි දන්නවා මහියංගනේදී නම් ඕලු පිපෙන්නේ වෙල්වල නෙමෙයිනේ. වැව්වල. එතකොට මේ ගීත රචකයා වන සුනිල් ශාන්ත මේ ගීතයේ ගීත රචකයාත් වෙනවා, සංගීත ශිල්පියෙක් වෙනවා, ගායකයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ කාරණා තුනම එක් ශිල්පියෙක්ගෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් ඔහු කියනවා ඕලු පිපිලා වෙල්ලලෙල දෙනවා. එතකොට මේ කුමන පරිසරයක්ද? ඕලු පිපිලා වෙලලෙල දෙනවා කිව්වම මේක ඇවිල්ලා මේ දකුණු පළාතේ ගංගාවක් අසබඩ තියෙන ගංගාවෙන් ජලය ලබා ගන්නා ඒ මිටියාවතේ තියෙන වෙලක්. එක කාලයකට මේ වෙල ඒ ගොයම් නෙළුමෙන් අනතුරුව වෙල ගිලී ගන්නවා නැත්නම් ගිලුමටපත් වෙනවා. සමහර වෙලාවට ඇතම් ඒ වෙල කියන ප්‍රදේශයේම වගාවක් සඳහා යෝජනා කරන ස්ථානයක් නෙවෙයි. එතකොට මේ ඕලු පිපෙන්නේ අන්න ඒ වගේ කුඩා දියත්තක. ඒ විතරක් නෙමෙයි. ඒ දියත්ත තුල අපිට පේනවා ගංගාශ්‍රිත ජලජ ජීවීන් සතුන් දණ්ඩි පැටව් කූනිස්සන්. දැන් අපේ ප්‍රදේශවල කූනිස්සන් නැහැනේ. කූනිස්සන් ඉන්නේ කොහෙද? එක්කෝ මුහුදේ එහෙම නැත්නම් ගංගා මොහොය කලපු අසර ඒ ප්‍රදේශවල තමයි කූනිස්සන් ඉන්නේ. එතකොට මේ අන්න ඒ වගේ පරිසරයක තමයි මේ ගායනය පටන් ගන්නෙ. එතකොට අපිට පේනවා කොච්චර මේ නිර්යාජ සුන්දර ගැමි ප්‍රේමයක් පිළිබඳව මේ
එකෙන් කියනවාද කියන එක. එක පැත්තකින් ඒක මේ ගීතේ පුරාම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක්. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක් කියලා කියන්නේ අපි දන්නවා මේක කියන්නේ ගායකයා ඔහු විසින්ම මේ කාරණාව එලිපෙහෙලි කර ගන්නවා. ඔලු විපිල්ලා ලෙල දෙනවා. ඔව්. තනිව දැන් ගායිකාවක් සහභාගී වෙන්නේත් නැහැ. මාලා නම් දැරියක් සමග ඕලු නෙලන්නට යන මේ සුන්දර මොහොත හරිම රමණීය තත්යකට ගෙන යමින් චිත්ත රූප මවාපානවා මේ ගීතේ පුරාම. විතර නෙමෙයි ඒකේ ඇති සංයමයේ දිහා බලන්න. මේකට ආభాෂය ලැබෙනවා. අපිට මතක් වෙනවා ඔය එක්කම ඔබට ගායනා කරන්න පුළුවන් නම් එන්නද ආනන්ද සමරකෝ එන්නද මැනිකේ මමත් දියඹට නෙලන්න කෙටිය මල් කුංචි කොටසක් අපිට ගායනා කරන්නම් බලන්න. එන්නද මැනිකේ මමත් දියඹට කඩන්න කෙටිය මල් ඕහො ලාසනයි ඕහො පිපිච්ච කෙටිය මල් එන්නද මැනිකේ මමත් දියඹට කඩන්න කෙටිය මල් ඕහො ලාසනයි ඕහො කෙටිය මල්. ඇත්තටම ගුරුතුමනි මේ ගායනෙත් අර ඉස්සෙල්ලා අපි ගායනා කළ ගීතයේ යුගයේම ලියවිච්ච ගීතයක් කියලා හිතනවා. ඔව් එකම යුගයට අයත් ගීතයක් තමයි මේ ගීත ද්වයක් මේක. ඒ කියන්නේ අර්ථෙත් එකට එක ඔව් සමාන වෙනවා වගේ. ඔව් එන්නද මැනිකේ මමත් දියඹට නෙලන්න කෙටිය මල් කියලා ආනන්ද සමරකෝන් තමා මුල් ගායනය. ඊට පසුව තමා මේ ඕලු විපිලා වෙලල දෙනවා කියන ගායනය සුනිල් ශාන්තයන් ගායනා කරන්නේ ඊට පසුව. අර මුල් ගීතයේ ආభాෂය යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ කාලය තුලම ඉන්දියාවේ වගේ නෙමෙයි ලංකාවේ අර නිදාස වෙනුවෙන් විශේෂිත ගීත ගායනා නොකලත් ලාංකික අනන්‍යතාවයක් හොයාගෙන ගීතේ ලාංකික අනන්‍යතාවයක් හොයාගෙන ගිය පාරේ තියෙන ඊටාම සුන්දර මතක සලකුණු තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒ කාරණාවත් එක්ක අපිට පේන දේ තමයි ගීත රචකයාට ඔහුම ගායකයා වෙනකොට කොයිතරම් සංයමයක් තියනවද මේ වචන යෝජනා කර ගැනීම. නැත්තම් ගීතයේ ඇතුලේ ප්‍රේමය කියන රමණීය ඉසව්වට යන විට ඔහු ඉතා පරිස්සමෙන් නොරිදවමින් ඕලාරික නොවමින් ඕලාරික කියන්නේ බොළඳ නොවමින් මේ කාරණය ප්‍රකාශ කරන්නට අසන්නාගේ සිත රංජනා කරන්නට සතුටටපත් කරන්නට ගත් උත්සාහය අපි අගය කරන්නට ඕන. ඔහුගේම අපි ගත්තොත් එහෙම ඔහුගේ ගීත කෝකිල යන්නේ කෝකිල නාදේ වගේ ගීතයක්. ඊට පස්සේ මර්සලින් ජයකොඩි මහතා මේ පියතුමා ලියන සමා වෙන්න මර්සලින් ජයකොඩි පියතුමා ලියන වෙසක් කකුළු අතුවග සිට හිඳ ඇයි ගුරුතුමනි දියගොඩ සැමතන දියගොඩ සැමතන කිරීතිරේ මේ වගේ ගායනා නිකන් අහනකොට නිකන් නැලවෙනවා වගේ. ඒක භාවනාවක් වගේ හැඟීමක් දෙනවා. ඔව් ගීතමය මේ අපි කියනවා මේ ගීත සමුච්චයම දිහා බලනකොට අපිට ගීතමය සජ්ජායනාවක්. ඒ සජ්ජායනාව ඇතුලේ අපට ඒකා රම්මනයක් එහෙම නැත්නම් එක් කරමුණම්බත ඇස් පියාගෙන ගීතේ විඳින්නට අවකාශයක් සලක්සනවා. විතරක් නෙවෙයි පසු කාලීන මේ ගීතේ නානාවිද විපර්යාසයන්ට භාජනය වෙන විට අපිට නැවතත් අපි උත්සාහ කරන්නට ඕන එම ගීත ශ්‍රවණය කරන තරමටම මෙම ගීත ශ්‍රවණය කරමින් අධ්‍යාත්මය වෙත ළඟා වෙන්නට. ඔව් ගුරුතුමනි. ඇත්තටම ඒව තමයි ලස්සන ගායන. ඇත්තටම ලස්සන කණු නිර්මාණ. වගේම ලස්සන ගීපද රචන. ඉතින් ගුරුතුමනි අපි හිමීට යමු අපේ ඊළඟ ගීතයට. මේ ගීතය පද රචනය කරන්නේ මහගම සේකර ශූරි.
ඒ වගේම තනු නිර්මාණය කරන්නේ ගායනය කරන්නේ එකම විද්වදෙක්. කවුද? අර ගුරුතුමා පෙරදී කියූ ඇල්බර්ට් පෙරේරා මහතා තමයි නැත්නම් පණ්ඩිත් අමරදේවයන් විසින් තමයි මේ ගීතය ගායනය වෙන්නේ තනු නිර්මාණය වෙන්නේ. ඇත්තටම ගුරුතුමනි මට මේ ගීතය අහනකොට දැනුණ දෙයක් තියෙනවා. ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නේ ජීවිතයේ යථාර්ථය නේද? ඔව් ජීවිතයේ යථාර්ථයේ තරමටම මේ ගීතය අනිත්‍ය භාවය පැහැදිලි කරනවා. ඒක පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරන්නට පළමුව මේ ගීතයට පාදක වන පසුබිම මොකද්ද? කොහොමද මේ ගීතයට එන්නේ කියන එක අපි පොඩ්ඩක්
සාකච්ඡා කරමු මතක් කරත් හොඳයි කියලා මට මතක් වෙනවා. එකක් තමයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට කලින් රේඩියෝ සිලෝන් එක තිබුණේ. මේ කාලේ ඉඳන් ගුවන්විදුලි සංස්ථාවට එනකොට විවිධ වැඩසටහන් අතර අමරදේව කියන නාමය අවදි කීපයක ඉඳන් ඉස්සරහට එන පළමුවෙන්ම ඔහුට ගීත රචනා කරනවා චන්ද්‍රරත්න මානවසිංහ. එතකොට මානවසිංහ අමරදේව යුගලේ විසින් කිසියම් ආකර්ශනීය ඉදිරිපත් කිරීමක් පටන් ගන්නා කාලේ මානවසිංහගේ ඇවෑමත් සමග මේකට එකතු වෙන දෙවැනියා තමයි මහගම සේකරයා. ඒ අතරෙම මඩවලේ රත්නායකත් කියන ගීත රචකයාත් සමග අමරදේවයන් මේ කාරණාව ඉෂ්ට කරනවා. අනතුරුව අපේ රත්නශ්‍රී විජේසිංහ නූතන කවියා සමග මේ සංදෝනිය මේ සිද්ධ කරනවා. එතකොට මේ මහගම සේකරට මේ බලපෑය කුමක්ද මේ සන්නාලියනේ ගීතය ලියනකොට ඔහු මතක් කරනවා මේකේ සැබෑ ගීතය නැත්නම් සැබෑ කාව්‍ය අපට හමුවන්නේ ඉන්දියාවේ. මම අර මුලින් කිව්වා වගේ ඉන්දියාවේ නිදහස් සටනේ පතාක යෝධයෝ රැසක් ඉන්නවා. ජවහර්ලාල් නේරු, සුභාෂ් චන්ද්‍ර බෝස්, මහත්මා ගාන්ධි ඔය අය එක්ක කලාකරුවෝ විශාල ප්‍රමාණයක් ඒකරාශී වෙනවා, පෙළ ගැසෙනවා, ඒ පෙළපාලි වල යනවා, ගීත ගායනා කරනවා. ඒ අතර යම් පසුතලයේ හිටිය අබනීන්ද්‍ර නාත් ටාගෝර් වගේ සමහර චිත්‍ර ශිල්පියෝ, රවීන්ද්‍රනාත් ටාගෝර් වගේ මහා කලාකරුවෝ ඒ අතර හිටියා කාන්තාවක්. මේක විශේෂයෙන් මතක් කරන්න ඕන. ඇය තමයි සරෝජනී නායිදු. සරෝජනී නායිදු ඉංග්‍රීසියෙන් ලියනවා Son of Wavers. ඒ කියන්නේ වියන්නියන්ගේ ගීතය කියලා. වියන්නියන්ගේ කාව්‍ය කියලා රචනාවක්. ඒ රචනාව තමයි මහගමසේකරයන්ට බලපවත්වන්නේ. එහෙම නැත්නම් ඒ රචනාවේ ආభాෂය තමයි තියෙන්නේ. දැන් ඒකේ ඒක තැනක ඉංග්‍රීසි ලිවීම නැත්නම් ඉංග්‍රීසි කවිය මා කියවලා තියෙනවා. සන්නාලියනේ මේ හිමිදිරි උදේ කියන කොටස එහෙම තියෙනවා. නමුත් මේ මාලගිරා තටු සේමරුවෙන් යුතු කියන එකට සරෝජනී නායිදු යොදලා තියෙන්නේ පිළිහිඩුවෙකුගේ තටුවන් නිල් පාට කියන එක. පිළිහිඩුවෙකුගේ තටුවන් නිල් පාට කියන කොටස විතරයි වෙනස් වෙන්නේ මේ ගීතේ. ඊටු සියල්ලම මහගමසේකරයන්ට ආభాෂය ලැබෙන්නේ සරෝජනී නායිදුගේ ඒ කාව්‍ය. ඒ නායිදුගේ කාව්‍ය ලංකාවේදී මේ ද්විත්වය අමර දේවයන් සහ මහගමසේකරයන් කියන ද්විත්වය ගායනා කරනවා වගේ මේ දකුණු ඉන්දියාව පුරාම බංග්ලාදේශය ඊට පස්සේ ඉන්දියාවේ එහා පැත්තේ තියෙන සමහර රටවල් බුරුමේ පවා මේ ගීතය ඒගොල්ලොන්ගේ භාෂාවෙන් පරිවර්තනය කරලා මේ ගායනා කරනවා. ඒක නිසා මේක මේ තටුවාපු රචනාවක්. ඉතින් ලාංකික ගීතය ගත්තම අර මුල් කාව්‍යයට වඩා ඉතාමත්ම සුන්දර, සුගම, සුගායනීය ගායනයක්. සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝෂෙන් ඔබ හිනෙහි මේ සන්නාලියගෙන් අහනවා මේ පාන්දර උදේ කාටද ඔබ සලුව වියන්නේ කියලා. දැන් බලන්න ඒකේ දැන් අද අපේ ගායක යාට සහ ඒ සංගීත වෘන්දයට නැති මේකේ තියෙන සංගීත භාණ්ඩ රසක් මේකේ වාදනය වෙනවා. විශේෂයෙන්ම සිතාරේ සහ වයලීනේ කියන දෙක මැනවීම පාවිච්චි කරනවා. ඒ එකත් එක්ක මුල් අවස්ථාවේදී මේකේ තියෙන ප්‍රබෝධමත් උදාරවත් සංගීත ඛණ්ඩයක්. එය මේ ප්‍රහර්ෂය නැත්තම් සතුටෙන් ඉල්පීම පිළිබඳව තියෙන ප්‍රහර්ෂනාත්මක ලක්ෂණයක් සිට
ඒක තීව්‍ර කරනවා මේ සැන්දායාමේ ඔබ හැඩ වැඩ දාලා ලස්සන කරලා කාටද සලුව වියන්නේ කියලා කියනකොට අර ඊයේ ඉපදුණු කුඩා දුව දැන් මනමාලියක් වෙනවා. ඇයට තමයි මේ සලුව වියන්නේ සන්නාලිය. අවසානයේදී ඒක ඉතාමත්ම ශෝකවත් සංගීතයක් බවට පත් වෙනවා. ඒකේ වයිලිනය එතකොට අර මේ හිත රිදවන තරම් මේ ගායනයකින් උපවත් වෙලා අප මේ රසිකයාගේ හදවත රිදවමින් තමයි කියන්නේ මේ සීතල සඳෙලියේ මේගේ ඇයගේ සිරුර වහන්ට තමයි මේ සලුව වියන්නේ කියලා. ඒ කියන්නේ ගුරුතුමනි මේ ගීතයේ සංගීතයෙන්ම පවා මේ ගීතයේ විවිධ තැන්වල භාවය මත කරනවා. ඇත්තටම කිව්වොත් ඒ ඕලු විපිලාවල සිට එන ගමනේදී මේ සංගීතය කොච්චර පරිශ්‍රමයකින් සහ මේ පර්යේෂණාත්මකව යෝජනා කරන්නේද කියන එක අඳුනා ගැනීමට තියෙන එක ගීතයක් තමයි සන්නාලිය. අනිත් එක වැලිතල අතරේ හිමිහිට බසිනා නේරංජන නදිය කියන මානවසිංහ අමරදේවයන් කියන එකෙත් උචිත සංගීතයක් යොදා ගැනීමෙන් පර්යේෂණාත්මකව පාඨකයාගේ හද බැඳ ගන්නට පුළුවන් සංගීත යෝජනය කොහොමද කියලා පර්යේෂණ කරන්න මේ අවධියේදී. නමුත් පසු කාලේ එනවා ඒක ඒ තරම් 2000න් පසුව වගේ ඒක ඉතාමත්ම අඩු වුණා. සහ නමුත් පර්යේෂකව නැති වුණා නෙමෙයි. නමුත් ඒ වෙනුවට පර්යේෂණයකින් තොරවම මෙලඩිස් එහෙම නැත්නම් ස්වර රචනා දාන්න පටන් ගන්නවා ලංකාවේ සංගීත රචකයෝ. ඇත්තම ස්වභාවය ගන්න ඉස්සෙල්ලම කියනවා උදෑසන. ඊට පස්සේ උදෑසන තමයි ඉපදෙන්නේ. ඇත්තටම දවස ගෙවන එක නිදසුන් කරලා තියෙනවා මිනිස්සුගේ ජීවිතේට. එහෙම දැද්දෙන්නේ නැහැ. ඔව් ඒ දවස ගෙවෙන විට දවසත් එක්ක මනුෂ්‍ය ජීවිතයේ තියෙන පරිණාමණය මිය යාම දක්වා ඒ ගලාගෙන යන සිද්ධිය සංකේතවත් කරනවා දවසෙන්. ඒක හොඳ අපි කියනවා ඒකට මේ රූපක යක් මේ ගායනම් කියන්නේ ඒකට මේ ස්ථායි සහ අන්තරා කොටස් වලින් මේ පෙන්වන රූපකයේ විසින් මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍යතාවය පෙන්නකොට ඒකට යොදාගත්ත සංකේතාත්මක ව්‍යුහය තමයි දවස කියන එක. දවස හිමිදිරි උදය, සන්ධ්‍යාව සහ රාත්‍රිය කියන එක. ඇත්තටම ලොකු අර්ථයක් තියෙන ගීතයක්. ඔව් මේකේ මට එක පැත්තකින් මට ඒක කාරණා මතක් කරන්නට ඕන මේ ගීතේට මම කොච්චර ආසක්ත වෙනවද කිව්වොත් එහෙම. එකක් තමයි මේ ගීතය ඊළස හැන්ද අහසේ විල්ලුද පළසේ පාට වලාකුළු නොපෙනීයයි කළු තිර ඇඳිලා ගෙත්තම නොපෙනෙයි සන්නාලියනෙත් කඳුළු පුරයි කියලා පසු කාලයක මම පද රචනයක් කරනවා. සන්නාලිය පවා මිය යනවා. මේ දැන් මේක ගීතයේ එන සන්නාලියගේ මිය යාම පිළිබඳව මේකේ ඉන්නේ සන්නාලියගේ දරුවා මිය යන එක. සන්නාලියගේ මිය යාම පිළිබඳ ගීතයක් මම ලියනවා ওই සෞන්දර්ය විද්‍යාලයේදී. ඒ විතරක් නෙමෙයි ඊට අවුරුදු ගණනකට පස්සේ මම ලියනවා කෙටි කතාවක් දලරෙදි සහ කචිසලු කියලා. ඒකට පාදක වන්නේ මේ ගීතේම තියෙන යම් කාරණා තමයි. ඊළඟ ගීතය ටිකක් සුවිශේෂී ගීතයක්. මේ ගීතය ගුරුතුමනි පද රචනය කරන්නේ ලසිත ජයනෙත්ති ආරච්චිගේ මහතා. මෙහි තනු නිර්මාණය කරන්නේ දිල්ෂාන් සිල්වා මහතා. ඇත්තටම ගුරුතුමනි පුදුම හිතෙන කතාව තමයි මේ ගීතේ ගායනා කරන්නේ තවමත් 6 ශ්‍රේණියේ ඉගෙන ගන්න දැරියා. නමින් දිනුලි දම්සදි. අපි අහමුස ඉස්සෙල්ලම මේ ගීතය අද අහන්නේ අප විද්‍යාලයේ ඉගෙන ගන්න 6 ශ්‍රේණියේ WM චතුනි නිම්සරා
නංගි සහ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන KKG සිසරු අදීශ සොහොයුරා. ගුරුතුමනි අපි ඉස්සෙල්ලම ඇහුවා ඕනු පිපිලා විලලේ දෙනවා. ඇත්තටම මේ ගීතය අපේ ශ්‍රී ලංකාවේ පැරණිතම යුගයක ගැන ගීතයක්. අපි ඇහුවා. ඊට පස්සේ අපි ඊළඟට ඇහුවා නිකන් මැදභාගයේ වගේ ගැවුන ගීතයක්. සන්නාලියනේ සන්නාලිය. ඊට පස්සේ අපි ඇහුවා මේ මං හිතන්නේ මේ වර්ෂයේම වෙන්න ඕනි ගුරු පියාණනේ මේ ගීතේ රචනා වෙන්නේ. ඇත්තටම මේ ගීතේ ලැබෙන රසයයි අර අපි කලින් ගායනා කළ ගීතවල රසයයි ඇත්තටම වෙනස්. එහෙම දැනෙන්නේ නැද්ද ගුරුතුමනි? පළවෙනි ප්‍රශංසාව කරන්නට ඕන. මොකද මේ ගීතය ගායනා කරන මුල් ගීතය ගායනා කරන දැරියගේ කටහඬ ඉතාමත්ම නිබයයි. ඒ කියන්නේ බය නැතුව ගායනා කරනවා. නිතත් කියන්නේ තත් නොකර ගායනා කරනවා. සංගීත සංයෝජනය ගත්තම සංගීත සංයෝජනය කිසියම් චාරිකාවකට යන මූඩ් එක එහෙම නැත්නම් ඒ මුහුණුවර ඒ ගියනවා. ඉතින් මේ ගීතේ එතකොට ඒ සියල්ලම තිබියදී පවා අප කලබලයට එහෙම නැත්නම් කිසියම් තැතිගම්මකට පත් වෙන කාරණාව කුමක්ද කියලා හිතෙනවනේ. මම ඊට කලින් පොඩ්ඩක් මේ ඔබට යෝජනා කරනවා ඔයාට මෙහෙම කාරණාවක්. ළමා ගීතයක අපි හිතමු මොකක්ද යෝජනා කරන්නේ? ඉරෙන් හන්දෙන් පොඩ්ඩක් ගායනා කරලා පෙන්නන්න. සූර්යාරුණ චිත්‍රපටය.
ඉරෙන් හදින් එළිය අරන් ගහින් වලින් සුවඳ අරන් ඇලින් දොලින් සිසිල අරන් අපට සැදුන අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුන අපේ ලෝකයේ සතුට සදා රකිමු යාළුවේ. හොඳයි. දැන් මේ අපිට පේන දේ තමයි ගායනයක් සම්පූර්ණ වෙන්නට ඉස්සෙල්ලාම ගීත රචකයාගේ මැදිහත්වයේම ඉස්සෙල්ලාම තියෙන්නට ඕන. ඊට පස්සේ සංගීත රචකයාගේ. ඊට පස්සේ ගායකයාගේ. මට පේන පළවෙනි කාරණේ තමයි මේ නෑදෑයෝ මගේ යාළුවා ආවා කියන එකේ මෙලඩි එක ඉස්සෙල්ලා ලිව්වේ. හැදුනේ. ඩිල්ෂාන් සිල්ලා මෙලඩි එක කියනවා නැත්තම් තනුව කියනවා ගීපද රචකයාට ලසිත ජයනෙත්තිට. ඒ නිසා මේ ගීපද රචනාවට ලොකු අරුතක් දෙන්න. දැන් මේක නිකමට කියවගෙන යනකොට අපිට පේනවා මේ වාක්‍ය මාලාව මේ තියෙන්නේ නෑදෑයෝ හා මගේ යාළුවා නෑ දැන් විනෝදයෙන් සීමා. ලස්සනට ලයිට් දමා බස් එක ආවා. කොහොමෙන් නඩේ ගුර කස්තුරි මාමා. ලිරික් එහෙම නැත්නම් මේ වාදන මේ කියන්නේ සුගායනීය පද නෙමෙයි මේවා. නැන්දත් එයි මාතරින් අපි යම් පාන්දරින් යම් පාන්දරින් ට්‍රිප් එක පාන්දරින් බලන්න මේක පුනරුච්චාරණේ නැති අපි යම් පාන්දරින් යම් පාන්දරින් ට්‍රිප් එක පාන්දරින් පඳුරද්දා දෙවුන්දරින් එතකොට මේ සුගායනීය වචන මාලාවක් නෙමෙයිනේ තියෙන්නේ මේකේ. මේ කාරණාව මෙහෙම තියෙද්දී සංගීතය සම්පින්ඩනය කරනකොට ඒක කොම්පෝසර් මේ සංගීතය සදනකොට ඒක හැබැයි ශ්‍රාවකයා ලැජි සංගීතයක් බවට පත් වෙන නිසා අපි අහනවා ටක් ගාලා. කොයි වගේද කිව්වොත් එහෙම මේ මෙවැනි රැලි ඕන තරම් ලංකාවේ ආවා. මැනිකේ මගේ හිතේ කියන සින්දුව අදහනවාද අපි? මැනිකේ මගේ හිතේ කලාතුරකින් තමයි දැන් අහන්නේ. එතකොට එහෙම නැත්නම් ඊටත් කලින් ගත්තොත් එimhe සමහර මේ හින්දි සින්දු හගිනලා කිෂමිට හයි හයි කියන සින්දු අපි කුඩා කාලේ තියෙන ඒවා මේ වැරදියට ගායනා කරනවා. ලප්ලා ලකලක ෂේනා හයි හයි කියන ඒවා ඒ විදිහට එක කාලයක මිනිසුන්ගේ මුවගේ තිබිලා ගිලිහිලා යනවා. දැන් මේ නෑදෑයෝ හා මගේ යාළුවා කියන සින්දුවත් පොඩි කාලයක් තියෙයි. ඒ කාලේදී මේකේ තියෙන තව දෙයක් තමයි මේකට සංගීත සංයෝජනය කරන විශාල ප්‍රමාණයකින් සහ මේකේ මේක වීඩියෝ පටයේ උත්කර්ෂයට නංගනවා. වීඩියෝ පටයේ තියෙන මේ බස් එක ඇතුළ ලයිට් දාන නිල පබළු හරි දුඹුරු ළමිසි හරි තියෙන බස් එක ඒවත් එක්කම සමහර ලාවට මට හිතෙනවා මේ ට්‍රිප් යන්න අයට මේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කරනවාද කියලාත් හිතෙනවා. මේ දැන් ගුරුතුමනි මෙහෙම අන්න টොප් ලයිට් දාලා තියෙන බස් එකක යමන් මේ කියලා ඕනනම් එහෙම හිතන්නත් පුළුවන්. ඒ විතර නෙමෙයි මේකේ භයානක තත්ත්වයකුත් තියෙනවා. මේ එකක් තමයි මේ ඇල්ලවැල්ලේ පාරට දැම්මා වගේ කියලා කියනකොට අපිට මතක් වෙනවා ඇල්ලවැල්ල පාරට සින්දුවේ කියනකොට එකපාරම කියනවා බ්‍රේක් නැහැ කියලා. විතරක් නෙමෙයි අපිට පේනවා ඒ වීඩියෝවේ තියෙනවා රස විඳ විඳ යන්නේ අර මේ 20 වයස 20 ගානක ඉන්න රියදුරා මේ ඔහුට ධාවනය පිළිබඳ හැඟීමට වඩා ඇතුලේ තියෙන ගීතය පිළිබඳවත් යම් මේ අවධානයක් තියෙනවා. එක්ක සමහර වෙලාවට ඒක යම්කිසි අනතුරකට ළඟා කරවීමේ ප්‍රවේශයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා මේක ටිකක් සංයමයෙන් හිතන්නට ඕන ගායනයක් බවට පත් වෙනවා. ඔව් ගුරුතුමනි. හැබැයි මේ ගීතය අර අපි කලින් ගායනා කළ ගීත වලට ටිකක් විශේෂයි. මොකද මේ ගීතයේ
නැරඹුම් වාර ගුරුතුමනි මිලියන ගණනක් තියෙනවා. ඇත්තටම මේ ගීතය ඒ කියන්නේ මේ වගේ ගීත අද සමාජයේ තරුණ පරම්පරාවෙන් විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඔව් තරුණ පරම්පරාවේ විශේෂ ඉල්ලීමක් කියනකොට මට මතක් වෙන දැන් මේ ওই වන්දනා ගීත ගොඩක් තියෙනවනේ. දැන් කොළඹ නගරේ රැයට සුරපුරසේ ප්‍රීතිසාරයේ කියන එකේ දිලේ ආලෝකේ කහපාටට කෙලින් වී දියේ මගේ බරබාගේ ඒ කාලේ යන්නේ බරබාගේ ට්‍රිප් එක යන්නේ. මගේ බරබාගේ මේ රෝදි ගිහින් වැටිලා මඩවලේ කියලා කියනවා. ඊට පස්සේ යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවා නම් කියන මේ ට්‍රිප් එකක් යන ගීතයක් තියෙනවා. ඒකේ ඊට වඩා ප්‍රේමාන්විත සහ සුන්දර ප්‍රේමයක් පිළිබඳ ඉංගියක්. මේ ඔක්කොම කියන්නේ ගායනා කරන්නේ වැඩි හිටියෝ. මන්දනාව කාරණාව නන්දා මාල්නී කියන යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියන ගීතයත් මේ එහෙම වන්දනා ගමනක් එහෙම නැත්නම් සංචාරක ගමනක් යන සිද්ධිය පිළිබඳව තියෙන එකක්. සීත සුලං අවට හමන්නේ සුදු වලාකුළයි කන්ද හැපෙන්නේ නුවර එළියේ යන්න. කියන ඒ සෑම ගීතයකම ඒ කාලේ ජනප්‍රිය වුණා. ඒ කාලේ ජනප්‍රිය වුණා බොහෝ දෙනාගේ මුවග අද ඊට වඩා මේ ගීතේ නරඹුම් මාරහා ශ්‍රවණය කරන වාර ගන්න වැඩි වෙන්නේ මේ නූතන තාක්ෂණයත් සමග. ඒ වගේම මේක කොච්චර තොරණයක් ඒ කියන්නේ ඊතා වේගෙන් නැග්ගා වගේම ඊතා වේගෙන් පහළ වැහිලා මේ සින්දුව අවකාශය තුල නැති වී යනවා වැඩි කාලයක් නොගොස්. හැබැයි ඉතින් මේ ඒක වළක්වන්නට බෑ. මේ தත්ත්වයම ලාංකික ගීත කලාව විතර නෙමෙයි ලාංකික සාහිත්‍යයේත් ඒ විදිහයි. මම උදාහරණයක් කියන්න මෙවර පොත් ප්‍රදර්ශනයේ ඊ타මත්ම අවරගණයේ නවකතාවක් වන සේපාලිකා නවකතාව තමයි වැඩියෙන්ම විකුණුනේ. එහි විකුණුම් ප්‍රමාණය ගත්තම 40000 කිට්ටු වෙනවා. නමුත් කෘතියේ ඒ තරම් ඊට පස්සේ සීනි මොටයි හෝ මේ සීනි මුරුක්කු කියලා තවත් එවැනිම මේ අවරගණයේ නවකතාවක්. වඩා එහෙම නැත්නම් ඒ නවකතාව මේ ලාංකික විචාරකයන් අගයන හෝ රාජ්‍ය සම්මාන හෝ එවැනි ජාතික සම්මානයෙන් පිදුම් නොලැබූ නිසි විචාරයක් නැති දේවල් තමා මේ ඉහළට නැගී සිටින්නේ. ඔව් ගුරුතුමනි. එතකොට මට මෙහෙම දෙයක් හිතෙනවා. ඇත්තටම අපි තෝරගත් ගීත තුන ඇත්තටම යුග තුනක ගීත තුන. හැබැයි යුග තුන වගේම මේවගේ වචන වෙනස්. ඇත්තටම එන්න වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙනවා. ඊට පස්සේ තනු නිර්මාණය වෙනස්. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් මේ ලංකාවේ සමහර ගීත තියෙන වැඩිහිටියන් සම්බන්ධයෙන් ළමයි කියන ගීත. ඔන්න බලන්න කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් ගෙන. ඊටමන් කරුණාවෙන් ආච්චි ගැන කියන ගීතයක්. ආච්චි හැඩකාරී මුළු ගෙදරට සිරියාව කියන රජ කාලයේ වුණ කතා කියන්නේ ආච්චි hina වෙලා ආච්චිට ආදරයක් හිතෙනවා. ඒක ටික කාලයක් පහු වුණාට පස්සේ වෙන සින්දුවක් එනවා. මොකද මේ සින්දුව කියන්නේ ආච්චියේ පෝච්චියේ වතුර නටනවා ආච්චිගේ මූණ කණ්ඩ පූසි අඬනවා. දැන් අර අච්චර සුන්දර ආච්චිත්ව පරිභවයට ලක් කරනවා. ඊටත් පස්සේ 1990න් පස්සේ කියනවා ආච්චි උනත් නරක මොකද ලව් කරනවා නම් කියලා ඊට වඩා භයානක සින්දුවක් වෙනවා. ඒක මේ තුනම කියන්නේ ආච්චිලාට. නමුත් පද රචකයා කොච්චර විපර්යාසයට විපරිණාමයට භාජනය වෙලා තියෙනවා නම් ඒකේ ගායනයේ තියෙන මේ එහෙම නැත්නම් පද රචනයේ තියෙන උදාරත්වය වටිනාකම විනාශ කරමින් තමයි සිටින්නේ. ඔව් ගුරුතුමනි. එතකොට අපිට හිතෙනවා ඉදිරි යුගයේදී ගීත කොහොම තනුවකට කෙසේ ලියවේද යන්න අපිට ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. ඇත්තටම කොහොම වෙනස් වේද දන්නේ නැහැ. මధుර වින්දන වැඩසටහනේ අවසාන ගීතයටයි මේ පිය නගන්නේ. ඇත්තටම මේ ගීතය පද රචනය කරන්නේ ස්වර්ණ ගුණවර්ධන මහතා. මේ ගීතයේ තනු නිර්මාණය කරන්නේ ෂෙල්ටන් විජේරත්න මහතා. ඒ වගේම මේ ගායනය කරන්නේ ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය විසින්.
ගීතයෙන් දෙන රසය ਵਿਚාරය කරන්න. මේ ගීතය ලාංකික තරුණ පරපුර පිළිබඳව යම් ඛේදවාචකයක් නිර්මාණය වෙන කාරණේ පිළිබඳව අපට පසක් කරනවා මතක් කරනවා. මීට සමාන ගීතයක් තියෙනවා රත්නශ්‍රී විජේසිංහයන් ලියන චන්ද්‍ර මණ්ඩලයේ සතපුණු පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. ඒ හැංගිලා ගිය දැරිය ආපහු එනවා වගේ තමයි මේ ඉන්ද්‍රාණි බෝගොඩ ගායිකාවගේ මේ ගීතයේ තුල ගියා වගේම ආපහු එන්ට වුණා කියන දේ එක්ක අපි මතක් කරනවා මේ මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන ලාංකික අවකාශය තුල එකක් තමයි මේකේ කියනවා වගේ විදුලිය එළිය දැක ගිනිහුල මේ දියේ එළලා නැත්තම් විදුලිය එළිය දැක්කම අතේ තියෙන ගින්දර වතුරේ ඔබලා නැති කර ගන්නවා කියන්නේ ප්‍රඥාව නැති කර ගැනීම. ඉතින් මේ ප්‍රඥාව නැති කර ගැනීම පිළිබඳව ඛේදවාචකය මේ ගීතය ගායනා කරනකොට මේ ස්වර්ණ ගුණවර්ධන මේක ලියන කාලයටත් වඩා අද වැඩි. කොච්චර වැඩිද කිව්වොත් එහෙම සමීක්ෂණයකින් එළි වෙලා තියෙනවා. ලාංකික සමහර පළාත්වල විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්කයේ විවාහවන්නන්ගෙන් 20%කට වඩා නැවත දික්කසාද වෙනවා. එහෙම නැත්නම් ආපහු තමන් ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට මව හෝ පියා අහිමි දරුවන් පාසල් වලට එනවා. ඒ ප්‍රමාණය ගත්තම ඉතා විශාලයි. මව හෝ පියා නැති දික්කසාද වෙච්ච දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේක ඛේදවාචකයක්. මේ ඛේදවාචකය ඒක සිද්ධ වෙන ප්‍රමාණයටත් වඩා මේ අඩුවෙන් තියෙන කාලෙක තමයි ස්වර්ණ ගුණවර්ධන මේක ලියන්නේ. අද වෙනකොට ඒක බලවත් ලාංකික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඔව් ගුරුතුමනි, ඇත්තටම මේ ගීතය තුලින් වර්තමාන සමාජයේ සිටින විශේෂයෙන් දූවරුන්ට විශේෂ පණිවුඩයක් දෙනවා. ඇත්තටම විශේෂ ආදර්ශයක් දෙනවා. ගීතේ තියෙන්නේ සිව්පද විරිතක් නේ තියෙන්නේ. සිව්පද තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි අපි මතක් කරන්නට ඕන මේකේ තියෙනවා ජන පිරිලු නැත්තම් ජන උපහරණ අපි නිතර පාවිච්චි කරන ඒවා රසක්. පැන ගිය මුවන්දක හැලුවයි නෙළුපලා කියන එක. ඊට පස්සේ මෝල් ගහත් ඇවිලිනි කරුම ගින්නට කියන ඒවා ගත්තම ඒවා ආభాෂයෙන් මේ ස්වර්ණ ගුණවර්ධන රචකයා මේ කියන්නට යන කාරණාව ඉතා උචිත ප්‍රවේශයක් ලබා දෙනවා ගීතය තුලින්. හොඳයි. ඉතින් අපිට කොච්චර කතා කරන්න දේවල් තිබුණත් ඇත්තටම දවස් ගාණක් මේම රස වින්දනාත්මක විදිහට කතා කරන්න පුළුවන්. හැබැයි එකම දේ ගුරුතුමනි, කාලය රන් හා සමානයි. කාලය අපිට හරස් වෙනවා. ඉතින් අපිට ඔබෙන් සමුගන්න දැන් කාලය ඇවිල්ලා. ඉතින් මෙතෙක් කල මෙලෙස මේ වැඩසටහනට විත් මෙලෙස අපට රසවින්දනයක් ලබා දුන් නිශ්ශංක විජේමාන්න ගුරු පියාණනේ ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද දිනේ අපට සංගීත විෂය දායකත්වයේ දැක්වූ අපගේ ෂෙනාල් චානක සොහොයුරාහටත් ඉසුරු නිමන්ත සොහොයුරාහටත් රිෂ්ම හසරන් සොහොයුරාහටත් බෙහෙවින් ස්තුති වෙනවා. ඒ වගේම අද ඔබෙන් අප සමුගන්නවා. මෙතෙක් කල් රැඳී සිටි ඔබ සැමට ආයුබෝවන්.